දැකලා නැත්නම් ඔයාලගේ ළමයට අනිවාර්යෙන් පෙන්වන්න. ඔයාගේ ළමයාගේ අධ්‍යාපනයේට මේක අනිවාර්යෙන් වැදගත් දෙයක්. මේ ලෝකේ වයස මොනවද කියලා ඇහුවා. මම එක දෙයක් කියන්නේ. මේ ලෝකේ වයසම මේ ලෝකෙට. අපිට හම්බුණා ලස්සන ස්වභාවික පරිසර පද්ධතිය. අද අපි බලන්න හැදුවේ මේ ස්වභාවික පරිසර පද්ධතියේ ෂණිකව හොයාගන්න පුළුවන් ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කරපු විශේෂ දේවල් මොනවද කියලා. අපි කලින් පාරක වීඩියෝ එකක් කරා ගල් වන ගැන. අපි මේ ඉඳගෙන ඉන්න ගල ගත්තොත් එහෙම මේක ගල් වන නෙමෙයි. කාලයත් එක්ක ස්වභාව ධර්මයේ විසින් ගලේ විවිධ හැඩතල සකස් කරලා තියෙනවා. අපිට එහෙමම පිටිපස්ස බැලුවොත් ලස්සන මීවන ගාලක් පේනවා. ඔය ඔක්කොමත් එක්ක අපි බලද්දී අනිත් පැත්ත හරනවා. මෙතන තියෙනවා ඔයාලා දැකලා ඇති. දැකලා නැත්නම් ඔයාලගේ ළමයට අනිවාර්යෙන් පෙන්වන්න. ඔයාගේ ළමයාගේ අධ්‍යාපනයේට මේක අනිවාර්යෙන් වැදගත් දෙයක්. මේ තියෙන කිරිඳිය. කිරිඳියට කියලාත් කියනවා. ඔයාලා දැකලා මේක වැවුනට පස්සේ පොඩ්ඩක් කළු පාට එනවා. මේක මේ ඇටෙත් එක්කම පලා ගන්න නෙමෙයි. මේක ඇතුළ මේ හිල් කරලා දාන්න පුළුවන් පොඩි යොතක්. එහෙම නැත්නම් පොඩි නූල් කෑල්ලක් දාලා මේක හරියට අර මුතු පොටක් වගේ පොඩි කට්ටියගේ කරේල්ලනවා ඉස්සර ගාන. මේ වගේ මල් පෝච්චි විවිධ දේවල් හදනවා මේ කිරිඳියට පාවිච්චි කරලා. මේ තියෙන්නේ කිරිඳිය. ඊට පස්සේ අපිට හම්බුණා ලස්සන කූරැට්ටෙක් නැත්නම් බත් කූරෙක් කියලා කියනවා. ඔය බත් කූර කියන්නේ ස්වභාව ධර්මයේ ඉන්න සංවේදීව සත්වෙක්. ජීවි විදිහට පරිසර පද්ධතිය තියෙනවා කියලා අඳුරගන්න එක සාක්ෂියක් තමයි බත් කූර කියන්නේ. මේ පරිසර පද්ධතියෙන් අපිට හම්බ වෙනවා ගම්මී කියන ශාකය. ධම්මී නෙමෙයි, ධම්මිසුකත් නෙමෙයි, ඒක ගම්මී. මේක මේ රතු පාට දලු ඒ ගහටම අනන්‍ය වෙච්ච ලක්ෂණයක්. මේ පරිසර පද්ධතිය ඇතුලේ ගම්මී ගහක් තියෙනවා. කොට ඒක රතු පාට දලු අපිට පැහැදිලිව දැක් ගන්න පුළුවන්. ඇහැ පොඩි අංශකයක් එහාට කරත් අපිට අලුත් ශාක වර්ග ගොඩක් මේ ස්ථානයෙන් බලා ගන්න පුළුවන්. ඒ බලා ගන්න පුළුවන් ශාක වර්ග කිහිපයක වීඩියෝස් අන්තිමට මේකේ අමුල්ලා තියන්නම්. ඔයාලා දන්නවනම් ආන් ඒ වගේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අපි ගියා. බයි.